කට්ටේ රස නැට්ටේ කිව්වට ඔන්න මේ වම්බුටු සම්බෝලේ නම් හදන්නේ නැටි කපලා පිරිසිදු කරගත්ත වම්බුටු ගෙඩි වලින්. ඉතින් වම්බුටු ගෙඩියක් මෙන්න මේ වගේ ලස්සනට දෙකට කපාගෙන ඊට පස්සේ මේ සයිස් වගේ රවුම් කෑලි වලට කපලා තමයි අපි මේක රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බෙදගන්නේ. බණ්ඩි අම්මට බෙදපු බත් එකේ තිබුණ මේ වම්බුටු සම්බෝලේ දැකලා මගෙන් හැම කෙනෙක්ම මේ රෙසිපි එක ඉල්ලුවා. ඉතින් එහෙනම් අනිවාර්යෙන්ම හදලා රස බලන්න ඕනේ. රන්වන් පාට වෙනකන් බෙදගත්ත වම්බුටු වලට හීනියට ලියාගත්ත බීලුණු ගෙඩියක්, තක්කාලි, අම මිරිස්, ඒ වගේම රසාණුව ලුණු, කෑලි මිරිස් කුඩු ටිකක්, ඊට පස්සේ මම මේකට එකතු කරනවා පැණි රස එන්න සීනි ටිකක්, ඒ වගේම මේකට උම්බල කඩ කුඩු ටිකකුත් දාලා හොඳට අත් දෙක හොදලා වමතින් හරි දකුණතින් හරි මේක හොඳට අනා ගන්න ඕනේ. වැදගත් වම්බටු අපි මේ දාගත්ත දේවල් එක්ක අතින් හොඳට පොඩි කරලා අනපුවම තමයි මේ වම්බටු සම්බෝලේ රස වෙන්නේ. ඉතින් ඒක තමයි මේකේ තියෙන රස රහස. මේ වගේ වම්බුටු සම්බෝලයක් හදපු දවසක කහබතක්, එළවලු බතක් හදලා බලන්නකෝ. ගෙදර අය මේක ඉල්ල කයි. තරම්ම මේ වම්බුටු සම්බෝලේ රසම රසයි.